DCSL ලගේ අලුත්ම බියර් එක try කරාද මේක ස්ටවුට් බියර් එක සාමාන්‍ය ස්ටවුට් බියර් කිව්වම මේක සාමාන්‍ය ගිනස් බියර් එක ඔයාලා try කරලා තියෙනවා ගිනස් බියර් එකට සමාන බියර් එකක් තමයි මේ DCSL හදලා තියෙන්නේ අලුතෙන් ඇත්තටම කියනවා මේක අලුත්ම නෑ මේක මාකට් එකට සාමාන්‍ය මාස 5ක් විතර වෙනවා මම අද ඒක තමයි try කරලා බලන්න යන්නේ මේක මොන වගේ හොඳ ස්ටවුට් බියර් එකක්ද කියලා එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු cheers Hi, welcome to Barriers. මම දිල්ෂාන් වෙනදාගේ මම අදත් ආව බාර් ඉන්ඩස්ට්‍රි එකේ ඔයාලා වෙනුවෙන් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන අතනම කියන මං ගාව අද බියර් එකක් තියෙනවා මේක ඇවිල්ලා ස්ටවුට් බියර් එකක් සාමාන්‍ය ස්ටවුට් බියර් එකක් කියවම බලන්න ඇති ඔයා මොකද්ද මේ ස්ටවුට් බියර් එක කියන එකේ තේරුම කියලා ඇත්තටම කියනවා ඔයාලට ස්ටවුට් බියර් එකක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන මම මේ වීඩියෝ එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් වීඩියෝ එකක් දාන්න මම කලින් ගිනස් බියර් එක ගැන රිවිව් එකක් දුන්නා ගිනස් බියර් එක කියන්නේ ස්ටවුට් බියර් එක ඇත්තටම ගිනස් බියර් කියන්නේ මොකද්ද ඒ වගේ මේ බියර් එකට කලර් එක එන්නේ කොහොමද මේක කොහොමද කළු පාටට එන්නේ මේ හැම දෙයක් ගැන මම ඒකේ විස්තර ඇතුව මම මේ වීඩියෝ එකේදී පැහැදිලි කරලා කියනවා ඒකින්ද අනිවාර්යෙන් ඒ වීඩියෝ එක ගිහලා බලන්න එතකොට ඔයාලට මේ ගිනස් බියර් එකක් හදන්නේ එහෙම නැත්නම් මේ ස්ටවුට් බියර් එකක් හදන්නේ කොහොමද කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ වගේම මගේ ප්ලේලිස්ට් එකේ YouTube මේ ප්ලේලිස්ට් එකේ ඔයාලා බියර් කියලා ගියාට පස්සේ බියර් රිවිව්ස් වලට ගියාට පස්සේ ගොඩක් බියර්ස් මම රිවිව් කරලා තියෙනවා කලින් ඒ වගේම බියර්ස් හදන්නේ කොහොමද බියර් වලට ගන්න රෝ මැටීරියල් ඒ වගේම බියර් කොහොමද හදන්නේ මොනවෙන්ද හදන්නේ මේ හැම දෙයක් ගැන මම කතා කරලා තියෙනවා ඒකින්ද අනිවාර්යෙන් ප්ලේලිස්ට් එකේ බියර් කියන ප්ලේලිස්ට් එකට ගිහිල්ලා මගේ YouTube channel එකේ අනිවාර්යෙන් මේ වීඩියෝස් බලන්න එතකොට ඔයාලට බියර් ගැන ලොකු දැනුමක් ගන්න පුළුවන් මම කතා කරනවා බියර් ලාගර් එකක් කියන්නේ මොකද්ද පේල් එකක් කියන්නේ මොකද්ද එතකොට ස්ටවුට් එකක් කියන්නේ මොකද්ද මේ වගේ බියර් ස්ටයිල් ගැන මම කතා කරන මේ වීඩියෝස් වල අනිවාර්යෙන් මේ වීඩියෝස් ගිහිල්ලා බලන්න ඒත් එක්ක මම ගාව අද තියෙනවා මේ DCSL ලගේ ස්ටවුට් බියර් එක මේකේ ඇල්කොහොල් ලෙවල් එක තියෙන 8.8ක් ඔයාලට පේනවා අතනම කියනවා සාමාන්‍යයෙන් ගිනස් බියර් එකට සමානම ලේබල් එකක් වගේ තමයි මේකේ තියෙන්නේ අතනම කියන ලේබල් එක ලස්සනයි ගොඩක් යුනික් ලේබල් එකක් මේ ස්ටවුට් එකේ තියෙන්නේ මේ DCSL ලගේ ඒ වගේ මේකේ ප්‍රයිස් එක වුණා රුපියල් 680ක් මේකේ සාමාන්‍යයෙන් බොටල් එකක් තියෙනවා මිලිලීටර් 750 ඒ වගේ මගේ අතේ තියෙන්නේ මිලිලීටර් 500 කෑන් එක මගේ අතේ මිලිලීටර් 500 කෑන් එක තමයි ඊට අමතරව මේකේ ඇල්කොහොල් ලෙවල් එක 8.8ක් තියෙනවා ඒ වගේ මේක ලංකාවේ බ්‍රූ කරන එකක් කියලා තමයි තියෙන්නේ ලංකාවේ ප්‍රොඩක්ට් එකක් අනිවාර්යෙන් අපි එනම් මේක ග්ලාස් එකට දාගෙන බලමු මේක කොහොමද කියලා මේ කලර් එක මම මේව ගන්නවා මම මේ ග්ලාස් එකට දානවා මේ කලර් එක පෙන්වන්න සාමාන්‍යයෙන් ගිනස් බියර් එකේ තියෙන කලර් එකම තමයි තියෙන්නේ ඔයාලට පේනවා ඇති මුලින්ම මේක ගිනස් බියර් එකත් එක්ක කම්පෙයාර් කරලා බලුවම මට මුලින්ම මේකේ පේන්නේ සාමාන්‍ය ගිනස් බියර් එක මාගේ කලින් වීඩියෝ එකේ අනිවාර්යෙන් ගිහලා බලන්න. ඒ වීඩියෝ එකේදී තියෙනවා ගිනස් බියර් එකේ ගොඩක් සිල්කි එහෙම නැත්නම් ක්‍රීමි ෆෝම් එකක්. ක්‍රීමි ටෙක්ස්චර් එකක් තියෙන එක ගොඩක් ක්‍රීමි. ඇත්තටම කියනවා මේකේ මට පේනවා ගොඩක් බබල්ස් තියෙනවා සාමාන්‍යයෙන් ෆේක් බබල්ස් වගේ මේකේ තියෙන්නේ. ඇත්තටම කියනවා මේකට හේතුව තමයි මෙයාලා යූස් කරන්නේ CO2 විතරයි. ඒ වුණාට ගිනස් බියර් එකේ යාලා යූස් කරනවා CO2 එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වගේම නයිට්‍රජන් මේකේ මේ දෙකේම කම්බිනේෂන් එකක් තියෙනවා මේ ගිනස් බියර් එකේ උනාට මේකේ තියෙන CO2 විතරයි ඒක තමයි මට පෙන්නුම් කරලා දෙන්න පුළුවන් මේකට නයිට්‍රජන් ඇඩ් කරොත් ගිනස් බියර් එක වගේම මේකේ ලස්සන ක්‍රීමි ෆෝම් එකක් තියෙන්න පුළුවන් අපි එනම් මේකේ නහයට දැනෙන අරෝමාස් මොනවද කියලා බලලෙමු මුලින්ම අතරම නහයට තියපු ගමන්ම සාමාන්‍යයෙන් අපේ අර ලාගර් බියර් එකේ එන ස්මෙල් එක මේකේ එනවා ඒ වගේම අර ඩාර්ක් ෆ්ලේවර්ස් එනවා ගිනස් බියර් එක වගේම අපි මේක try කරලා බලමු මුකුත් මේ විශේෂයෙන් දෙයක් කියන්න නෑ මේකේ අරෝමාස් වල අපි එන මේක try කරලා බලමු කොහොමද කියලා cheers අතන බිට ගතිය තියෙනවා ඒ වගේම අර අපි කියන ස්ටවුට් බියර් එකෙන් ගොඩක් අර කොෆි අර ඩාර්ක් චොක්ලට් කොකෝල එන ෆ්ලේවර්ස් තියෙනවා මේකේ ඇත්තටම කියනවා ටේස්ට් එකේ නම් ලොකු වරදක් නැහැ ලොකු වෙනසක් නැහැ මොකද කියනවා සාමාන්‍ය ගිනස් බියර් එකත් එක්ක කම්පෙයාර් කරලා බලුවම ගිනස් ස්ටවුට් එකත් එක්ක කම්පෙයාර් කරලා බලුවාම මේකේ අර ගොඩක් ගිනස් එකේ වෙන්නේ ඒකේ එන ක්‍රීමි ටෙක්ස්චර් එකෙන් තමයි ගොඩක් ෆ්ලේවර්ස් බැලන්ස් කරන්නේ මොකද කියනවනේ මම අර කලින් කිව්වා නයිට්‍රජන් ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් මේ දෙකම යූස් කරනවා ගිනස් බියර් එකට මේකේ මම හිතන්නේ CO2 විතරයි යූස් කරන්නේ එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් විතරයි යූස් කරන්නේ ඒකයි මේ දෙකේ අතර තියෙන වෙනස අපි ටේස්ට් ෆ්ලේවර් වයිස් ගත්තාම මේකේ ඩාර්ක් චොකලට් ඒ වගේම කොකෝවා ඒ වගේම අර බිටර් කොෆි ඒ ටේස්ට් ඔක්කොම එනවා ඊට අමතරව මේ ස්ටවුට් බියර් වල තියෙන හොඳ දෙයක් තමයි මේක සාමාන්‍යයෙන් කියනවා කැලරීස් අඩුයි කියලා සාමාන්‍යයෙන් නෝමල් බියර් එකක් ගත්තාම ලාගර් බියර් එකක්
එහෙම නැත්නම් ස්ට්‍රෝම් බියර් එකක් ගත්තාම සයිඩර් එකක් ගත්තාම ඊට වඩා මේකේ කැලරි වලින් අඩුයි කියලා කියනවා කැලරිස් වලින්. මොකද කියනවනම් ගිනස් බියර් එකත් ඒ තරමට ප්‍රසිද්ධනේ, ඒ තරමට මාකට් කරන්න යාර හේතු උනේ මේ කැලරිස් අඩුයි කියන දේ තමයි. සාමාන්‍යයෙන් ගොඩක් අය කියනවා බියර් බිව්වම බඩ එනවා මෙහෙමයි කියලා. ඒකින්ද හොඳම ඔප්ෂන් එක තමයි ස්ටවුට් බියර් එක ගන්න එක. සාමාන්‍යයෙන් මම බියර් බොන්න කියලා කියන්නේ ඔය කියන්නේ සාමාන්‍යයෙන් බියර් වලට බය නම් බියර් වලින් මහත් වෙනවා බඩ එනවා එහෙම කියලා හිතනවනම් ඔය ස්ටවුට් බියර් එකට චේන්ජ් වෙන්න බලන්න. මොකද කියන්නේ ස්ටවුට් බියර් වල තියෙන බෙනිෆිට්ස් ඒක තමයි. මම බියර් බොන්න වැඩි කැමති කෙනෙක් නෙමෙයි. උනාට ගිනස් වගේ බියර් එකක් මම අනිවාර්යෙන් බොනවා. මම ඇල්කොහොල් ෂොප් එකකට ගියත් ගිනස් තිබුණොත් එතන අනිවාර්යයෙන් මම ගිනස් බියර් එකක් තමයි ගන්න. මොකද කියනවා මම ස්ටවුට් බියර් වලට කැමති. බිටර් ඒ වගේම අර කොෆි ටේස්ට් ඒක වගේම ඩාර්ක් චොක්ලට් ෆ්ලේවර් ඒ වගේම කොකෝවා ෆ්ලේවර් මේ බියර් එක ඇත්තටම කියනවා මම ගොඩක් කැමති. මොකද කියනවා ඒවා පැණි රහ නැහැ අනිත් බියර් වගේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙන්නේ නැති කියලා. ඔයාගේ බියර් බොන යාළුවෙක් ඉන්නවනම් මේ බියර් එක අනිවාර්යෙන් ෂෙයා කරගන්න. මේක try කරලා බලන්න. ඇත්තටම කියනවා හොඳ බියර් එකක්. එහෙනම් මේ වගේම තව අලුත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එක දාමු. Cheers.